සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් ඔයාලා මේ දකින්නේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එකට කලින් දවසේ මං යාගේ උපන්දිනේ වෙනුවෙන් හදන කෑම. කලින් හදාගන්න පුළුවන් දේවල් ඔක්කොම එයා නැති වෙලාවෙ ගෙදර හදාගත්තා. එයා දන්නේ නෑ මම මොනවද හදන්න යන්නේ කියලා. කට්ලට්, වම්බටු, චිකන්, එතනින් ගියාම සීනි සම්බෝල, බිත්තර තම්බලා බෙදලා ඒ වගේ දේවල් වලට අවශ්‍ය කරන දේවල් ඔක්කොම කලින් දවසේ හදලා ඇස්ති කරගන්න හිතුණා. පුළුවන් හැමදේම බදින දේවල් ඔක්කොම කලින් කරගත්තාම මට ගොඩක් ලේසි. මොකද පුතාලත් මේ දවස්වල ගෙදර නිසා එයාලා ටිකක් අසනීපෙන් හිටියා පෞගිය දවස්වල මාත් එක්කම. ඉතින් එයාලා ඉස්කෝලේ ගියේ නෑ මේ දවසෙත්. ගෙදර හිටපු නිසා මං මේ දේවල් ඔක්කොම මට පහසු වෙන විදියට කලින්ම කරගත්තා. වැඩ ගොඩක් එක්ක වීඩියෝ කරන ගමන් කරන එකත් ලේසි නැහැ. ඉතින් අවශ්‍ය දේවල් ටික මෙන්න මේ විදිහට හදාගෙන ලෑස්ති කරගත්තේ. මම දන්නවා එකිනෙකාට කෑම හදන විදිය වෙනස් නිසා අපි හැමෝම එකම විදිහට හදන්නේ නැහනේ. ඒක නිසා මේ එක එක්කෙනාට වෙනක වෙච්ච ක්‍රම තියෙන නිසා ඒ ක්‍රම මමත් ආසයි ඔයාලට ගේන්න. ඉතින් ඊට අමතරව හදපු දේවල් මම මේ විදිහට ගේන්න වෙන වෙලාවක විශේෂයෙන්ම රෙසිපීස් ටිකක්. ඉතින් මේ බර්ත්ඩේ එක දවසේ උදේ වෙනදා වගේම අපේ ගෙදර හැම සුබ මොහොතකදීම හදන කිරිබත් ටික එදත් හැදුවා උදේම. මුල් කොටස බුදුහාමුදුරුවන්ට පූජා කරලා යාගේ අතින්ම පහන අද පත්තු කරන්න බාර දුන්නේ යාටමයි. වෙනදට ඉතින් එයා කරනවා සමහර දවස්වලට. ඉතින් හැම වෙලෙම වෙලාවක් නෑ උදේට මේ දඩි බිඩිය දුවන්නේ කොයි වෙලේද කියලා බලන්න නැගිටින්නේ. ඉතින් එදා විශේෂයෙන්ම මේ ලස්සන චුට්ටක් මං යව කූද්දලා බුදු පහන තියලම තමයි යන්න කියලා කිව්වේ. චූටි කිරිබත් කේක් එකක් හදලා යාට ඉතින් කැන්ඩල් දෙක තුනක් ගහලා දුන්නා විශ් එකක් කරන්න. එයාව පිටත් කරලා ඉක්මනින්ම යවලා මට ඕනේ පුළුවන් තරම් ඉක්මනට කේක් එක හදලා ඉවර කරගන්න. මොකද එයා දැනගෙන හිටියේ නෑ ගෙදර හවස් වෙද්දි විශේෂ දෙයක් වෙනවා කියලා. මං ඔය කොච්චර කිව්වත් එයා දන්නවා මොනවම හරි කරනවා කියලා විශේෂ දෙයක්. ඒක නම් කිසි සැකයක් නෑ යාට. ඒක නම් හොඳටම තේරෙනවා. නමුත් මං ඒක වැඩි හංගවන්න ගියේ නෑ. මගේ අසනීප තත්ත්වෙත් එක්ක මං පෙන්නුවේ වෙලාවේ මහන්සි වෙන්න බෑ. එයාත් කිව්වා මහන්සි වෙන්න එපා, මුකුත් කරන්න එපා, විකාර නම් කරන්න එපා. ඔයාද හොඳට රෙස් කරන්න අපි එළියට ගිහිල්ලා මේ කෑම කමු කිව්වා. එයාට ඒ වෙලාවේ බොරුවට හා කියලා ඔන්න දැන් මං කරන්න යන දේ. අද මම මේ හදන්න යන්නේ ඩච් කෑමක්. ඔයාලා නම් දන්නව නේද කිහිල්තොලේ දැකපු ගමන්ම. ලන්දේසි සහ ශ්‍රී ලාංකික ආහාර එකතුවක් එක්ක හැදිච්ච රසවත් ලම් රයිස් එකක් තමයි ඔන්න අද මං හදන්න යන්නේ. කවුද ඉතින් මේවා කන්න අකමැති නේද? ඔන්න ඉතින් මම මේකට එකතු කරගත්තේ මගේ අම්මගේ ක්‍රමයට හදන වම්බටු මෝචුවයි මගේ ක්‍රමයට සීනි නැතුව හදන සීනි සම්බෝලේ චිකනුයි තම්බල බෙදගත්ත බිත්තරයි කට්ලටුයි. ඉතින් මෙන්න මේ විදියට මම පාර්සල් 4ක් බෙදගත්තා. පොඩ්ඩ දෙන්නටත් එයාලත් හරි ආසයි කේල් කොලේ තියාගෙන කෑම කන්න. මම සමහරක් වෙලාට එම හදලා දෙන නිසා. ඉතින් මේක දැක්කම එයාලට කනකන් සිහියක් නෑ. මේ වැඩත් එක්ක ඇත්තම කිව්වොත් අපිට හරියට දවල්ට කෑම කන්න හම්බුනේ නැහැ. ළමයි දෙන්නටත් මොන මොනවාරි හද දුන්නා. සෑන්ඩ්විච් එහෙම හැම්මෙන් දුවන ගමන්. ඉතින් මම මේ විදියට කෑම ටික කලින්ම උතලා තියාගත්තා. මට oven එකට දාලා මේක ටිකක් අර oven එකේ පුංචි වෙලාවක් තියලා අරගත්තම මේ කේල් කොලේට බැඳපු බත් එකේ රස හොඳටම දැනෙන්නේ එතකොටයි. ඉතින් මම ඒ නිසා අනිත් වැඩ ඔක්කොටම කලින් ඉක්මනින් මේක උතලා oven එකට දාගන්න ලෑස්ති කරගත්තා. මේ බදින්නේ පොඩි අයගේ බත් ටික. එයාලා චුට්ටනේ කන්නේ. ඉතින් ගොඩ කන්නත් බෑ. තෙල් ගතියනේ මේ කෑම එකේ ගොඩක් තියෙන්නේ. ඔන්න ඉතින් පත් පාර්සල් ටිකත් ඉක්මනින් බැඳලා මං ආවා මේ ටික ඉවර කරගන්න ඩෙකරේෂන් ටික. මට මේ දෙන්න චුට්ටක් උදව් කළා. ඉතින් දන්නවනේ එයාලා උදව් කරනවා කියන්නේ එක වැඩේ දෙක වෙනවා. ඒත් ඉතින් මේවට සහභාගී කරවගන්න එපා නේ ගොල්ලන්ව. පුංචි දේවල් ටිකක් එයාලටත් කරන්න දුන්නා.
ඒ වැඩ ටිකත් කළම ලෑස්ති වෙනවා කියලා හිතුවා අපි. ඔන්න දැන් ඉතින් ගොඩක් දුරට අපේ ඩෙකරේෂන් වැඩ ඉවරයි. ඔන්න බලන්නකො ළමයි කේක් එකේ ෆයිනල් ලුක් එක මෙන්න මෙහෙම තමයි තිබ්බේ. මම කියන්නේ ඇත්තට මෙහෙම කේක් හදන්න දන්න කෙනෙක් නන් නෙමෙයි. බටර් කේක් එකක් හදාගත්තත් ඔය වැඩ කිඩ දාන්න නම් මම දන්නේ නැහැ. එහෙමෙන් චුට්ටක් ඉතින් අටවදන්න පුළුවන් තරමින් ඉතින් පේනවනේ දක්ෂතාවය කොච්චරද කියනවා නම් මෙන්න මේ ලොකුවට බෝල්ස් වලින් එම හදලා කරලා වහලා තියෙන දක්ෂතාවය ගණන් ගන්න එපා. ඒක නිසා මේ කේක් එක ටිකක් ගොම ගාලා වගේත් පෙනේ. එච්චර බලන්න එපා ඉවදියා. මට පුළුවන් විදිහට බටර් කේක් කෑල්ලක් හරි හදලා කැන්ඩල් එකක් ගහලා දෙන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම සතුට. අපේ ජීවිතවල සැප සතුට ගැන විතරක්ම හිතන යා වෙනුවෙන් මෙහෙම දෙයක් ලෑස්ති කරන එක මහා ලොකු දෙයක් නෙමෙයි අපිට. ඉතින් මේ දවසේ මමයි පොඩ්ඩ දෙන්නයි අසනීපෙන් හිටියා වුණත් පහසුවෙන් හිටියා වුණත් කොහොම හරි හිතට ශක්තිය අරගෙන ඒ දේවල් ඒ විදිහට ලස්සනට කරගත්ත එක හිතට මාර සැනසීමක් ගෙනල්ලා දුන්නා ඒ වෙලාවේ. ඉතින් තාත්තා ගෙදර ආවා. යාලට හරි සතුටුයි චේන්ජ් එකක්වත් දාගන්න යන්නේ නොදී කේක් එක කපමුන් කියලා කැහ ගැව්වා. ඉතින් මමත් කිව්වා කේක් එක කපලා කාලාම ඉමු කියලා. මොකද අපි හැමෝම බඩගින්නේ ඉන්නේ. මුකුත්ම කරන්න එපා කියලා යා කිව්වත් දේවල් දැකලා යා සතුටු වෙච්ච විදිය කොහොමද කියලා පෙන්වන්න මට විදියක් නැහැ. අවාසනාවකට ඒ ටික රෙකෝඩ් වෙලා නැහැ. එයා ඔය ඔතන කියන්නේ එයාගේ එකම බර්ත්ඩේ විශ් එක තමයිලු අපේ සතුටයි නිරෝගීකමයි. ඉතින් එයාට ඊට වැඩිය දේවල් වෙන්න එපා කියලා තමයි ඔය එතන එයා අපිට කිව්වේ. අපි දෙන්නත් එක ජීවිතයකට බෙදා ගන්න ගත්ත දවසේ ඉඳන් අද වෙනකන් ලැබපු හැම උපන්දිනයකදීම ලුවන් හැම අවුරුද්දකම වගේ මගේ අතින් තමයි කේක් එක හැදුනේ. ඔන්න මං ඒකත් ඔයාලට බලා ගන්න පැත්තකින් දැම්මා. මිහිරි කතා තවමත් ඇහෙනවා වගේ ප්‍රියාවිරක ගන්නම් හද බල කොටු වෙහි මාගේ පරාද වෙන්න ඉඩක් නෑ අපි දෙන්නගේ ප්‍රේමේ දිනන්නේ යන තැන ඔබ හින්දයි මාලෝකේ. ඔන්න දැන් තමයි හොඳම හරිය. බලන්නකො මේ දෙන්නගෙත් වැඩ. එයාලගේ ගිෆ්ට් ටික දෙන්න කලින් තාත්තට පුටුවකුත් ගෙනත් දුන්නා ඉඳ ගන්න කියලා. යුවෙන් බබා ගෙදර කොහේ හරි තිබ්බ තැනකින් ගෙනල්ලා මේ බෑග් එක ඒකට වැලන්ටයින්ස් දවස්වල ගෙනල්ලා තිබ්බ කැන්ඩිස් වගේකුත් දාලා තමයි තාත්තට දුන්නේ. එයාට ඔය මම කියලත් නෙමෙයි. අන්තිම මොහොතේ අපි තෑගි තියෙනවා දැකලා එයත් ඔන්න ඔය කොහෙන්දෝ බෑග් එකක් ගෙනල්ලා ටේබල් එක උඩින් තිබ්බා. ඉතින් ඒක තමයි එතන තිබ්බ හොඳම තෑග්ග කියලා මට නම් හිතෙන්නේ. යාගේ චූටි කමට යායේ කරපු දේ. අයියාගේ ගිෆ්ට් එකත් අයියා වෝල්මාර්ට් එකෙන් එයාට ඕන විදියට අරගත්ත චොක්ලට් එකකුයි. ඔය කීටැග් එකත් එයා මා එක්ක එකතු වෙලා තමයි ඔක තේරුවේ. එයාට ඒක ඕනෙමයි කිව්වා තාත්තට දෙන්න. මුලින්ම දීපු ගිෆ්ට් එක ගැන යුවෙන් බබාට කිසිම දෙයක් දන්නේ නැති කමට හිටියට මේ යුවෙන් බබත් එක්ක මුකුත් කරන්න බෑ. ඇතුලේ තියෙන හැම දෙෙම එයා කියනවා මොනවද මං ගත්තේ කොහෙන්ද ගත්තේ. ඉතින් බලන්නකෝ මං කරපු වැඩෙන් වැඩක්ම නැති වෙනවනේ. හැම බර්ත්ඩේ එකටම වගේ මේ පාරත් පුංචි පිස්සුවක් කරලා තමයි යාට මම මේ ගිෆ්ට් එක දෙන්නේ. ඔන්න මම මේ දෙන්නේ යාගේ පළවෙනි ගිෆ්ට් එක. ඊට පස්සේ එයා ආස තව දෙයක් මෙන්න මේ බොක්ස් එකේ තියෙනවා. ඉතින් ඒකත් එයා ආසාවෙන් හිටපු දෙයක්. ඒ නිසා මං හිතුවා එයා ගන්න කලින් මං අරගන්නවා කියලා. ඒ වුණාට එයා ආස තව ගොඩාක් කැමති දෙයක් තියෙනවා. එයා හිතන් ඉන්නේ මම ඒ දේ යාට අරගෙන කියලා. ඇත්තටම මම ඒක අරගත්තේ නැහැ. මං ඒ වුණාට එයාට පොඩි ඉඟියක් දුන්නේ ඒක ගත්තා වගේ.
මං ඉතින් ටිකක් ඒ වෙලාවේ එයාව කරකවලා අතෑරියා. එයා ඒ ආසාවෙන් ඉන්න ඒ දේ මම හිතුවා මම ගන්නවට වැඩිය එයාම ගන්න එක හොඳයි කියලා. ඔන්න බලන්නකො ළමයි, එයා ඒ ආසයි කියපු gift එක කාලයක් තිස්සේ ඉඳන් ගන්න ඕනේ කිව්වට මම ගියේ නෑ ගන්න. එයාටත් යන්න වෙලාවක් ලැබුණේ නැහැ. ඒකට ඉතින් හොඳම දවස අද කියලා හිතලා මගේ පොකට් එකටත් ඉතුරුවක් වෙන විදියට ඔන්න මම මේ gift එක දෙන විදිය ඔයාලා බලාගන්න. ඔයාලත් ඔයාලගේ හස්බන්ඩ්ට gift දෙනවා නම් මෙන්න මේ ක්‍රමේ try කරලා බලන්න. පොඩි fun game එකක් එක්ක ඒ gift එක ගන්න side support එකක් විතරක් දෙනවා කියලා. ඔන්න බලන්නකො මං එයාට support කරන විදිය. මෙතන බැලුන් ගොඩේ තියෙනවා ස්පෙෂල් බැලුන්ස් 7ක්. ඒ 7 ඇතුලේ මොනවම හරි gift එකක් තියෙනවා. ඒ gift එක තියෙන්නේ මුදල් වටිනාකමක්. ඉතින් එයාට පුපුරවන්න කියලා කියන්නේ අපි බැලුන් 3ක් විතරයි ඔතනින්. 4ක් ඉතුරු කරලා එයා කැමති බැලුන්ස් 3ක් පුපුරවන්න පුළුවන්. ඔන්න ඉතින් මම දැන් ටූත් පික් එකකුත් අතට දීලා බලමු යාගේ වාසනාව උරගා බලන විදිය. එයා මේ ෆුල් ට්‍රයි එකක් දෙන්නේ ඇතුලේ තියෙන දේවල් පේනවද කියලා බලන්න. කොච්චර බැලුවත් වැඩක් වෙන්නේ නැහැ ඉතින්. මොකද මං ඒවා කොළ වලින් ඔතලනේ තියෙන්නේ. පුතාලගෙනුත් අහනවා පුතේ කොයි බැලුමේද ලොකුම තෑග්ග තියෙන්නේ කියලා. ළමයි දෙන්න උදව් කළේ නැහැ ඒකට නම්. මේ 4 මෙයා කැඩුවේ නැහැ. බැලුන් 7න් මං යාට allowed කරේ බැලුන් 3යි කඩන්න. බැලුන් 3 දැන් කඩලා ඉවරයි. තව 4ක් ඉතුරුයි. ඔන්න මම මේ 4 පෙන්නන්න යන්නේ. අර හાર્ඩ් එකක් හදෙයි දන්නේ. ඔන්න වංජුල 1 2 3. ගේන්න බබා. So we know one by one. What is it? It's in 100. ඔයාලා දකින්න ඇතිනේ මට පිටිපස්සෙන් ඉඳගෙන යුවෙන් බබා තමයි 4 වෙනි බැලුන් එක පිපිරුවේ. ඔන්න ඔයාලටත් පුළුවන් පර්ස් එකට වාසි වෙන විදියට ඔයාලගේ හස්බන්ඩ්ට හරි බොයිෆ්‍රෙන්ඩ්ට හරි මෙන්න මේ විදියට gift එකක් දෙන්න. ඔයාලත් ඔක try කරලා බලලා මටත් කියන්නකෝ. අම්මෝ අපි ගොඩාක් බඩගින්න හිටියේ. ඉතින් ඉඳලා ඔන්න දැන් තමයි අපි දවල්ට ඉරයටයි දෙකටම හරියන්න කෑම ගන්න හදන්නේ. ගොඩාක් සතුටින් හරිම ආදරයෙන් ආසාවෙන් හදලා දීපු මේ ලම් ප්‍රයිස් එක ඔන්න ඉතින් මගේ ආදරණීය හබී වෙනුවෙන් එයා ආසම විදියේ කෑමක් තමයි මම මේ අද හැදුවේ. ඉතින් අපි දැන් කෑම එක රහ බලන්නයි යන්නේ. මේ වීඩියෝ එක බලන් හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මං හිතනවා අද වීඩියෝ එකෙන් ගොඩාක් ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා. ගොඩක් ආසාවෙන් බලන්න ඇති කියලාත් හිතනවා. ඉතින් ආයේ දවසක මේ වගේම වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එනකන් ඔයාලා හැමෝම ආදරයෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න. එහෙනම් ගිහින් එන්නම්.